අපි බලමු 2026 අවුරුද්ද මිථුන ලග්න හිමියන්ට කෙසේද බලපාන්නේ කියලා. 2026 අවුරුද්ද මෙම ග්‍රහ ගෝචරය මිථුන ලග්න හිමියන්ට තමන්ගේ තත්ත්වය ඒ වගේම තමන්ගේ ස්වභාවය, පෞරුෂය, බාහිර පෙනුම, ජීවන ශක්තිය වැඩි කර ගැනීමට මෙම ග්‍රහ ගෝචරය ඉතාමත්ම සුබවාදීව බලපෑමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මිථුන ලග්න හිමියන්ට 2026 අවුරුද්දේ ධනය, පවුලේ තත්ත්වය තරමක් දුරට බාධා සහිත කාලයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ ඉතුරු කිරීමේ ධනය, ඒ වගේම තමන් ගෙවන පවුල් ජීවිතය අතර යම් ගැටලුකාරී තත්ත්වයන් නැතිවීමේ හැකියාව තියෙන නිසා ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න. ඒ වගේම මිථුන ලග්න හිමියන්ට තමන්ගේ ධෛර්ය වීර්යය අඩුවීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ තමන් කරන කටයුත්තක් යම් ධෛර්යයෙන් වීර්යයෙන් කටයුතු රඳා කරගෙන යෑමෙන් ඒ ගැන සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් යම් විදියකින් තමන්ගේ ධෛර්යයට, තමන්ගේ වීර්යයට යම් බාධා එල්ලවීමේ හැකියාවක් තියෙන නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා මේ 2026 අවුරුද්ද. ඒ වගේම තමයි තමන්ගේ නිවසේ වැඩ කටයුතු කරගන්න පුළුවන් අවස්ථා උදා වෙනවා. එතකොට යාන වාහන සම්බන්ධ ගැටලු ඇතනම් මේවා විසඳ ගැනීමේ හැකියාව මේ ඉදිරි කාලයේදී ඇති වෙනවා. ඒ වගේම ඉඩකඩම් සම්බන්ධ යම් ප්‍රශ්න ඇති වී තිබෙනවා නම් ඒවා निराකරණය කර ගැනීමේ හැකියාවද මිථුන ලග්න හිමියන්ට මේ 2026 වර්ෂයේදී හැකියාව ලැබෙනවා. ඒ වගේම මිථුන ලග්න හිමියන්ගේ දරුවන් ඥානය, හැඟීම් වර්ධනය වීමේ හැකියාවද මේ කාලේ ඇතිවීම මේ අවුරුද්දේ 2026 අවුරුද්දේ ඇති වෙනවා. ඒ කියන්නේ මිථුන ලග්න ඥානයෙන් වැඩ කරන කට්ටිය ඉන්නවනම් ඥානය මේවා යම් දේවල් කරන්න බලාපොරොත්තු ඉන්න කට්ටියගේ ඥාන ශක්තිය වැඩි දියුණු වෙනවා. එතකොට දරුවන්ගේ දියුණුවක් ඇති වෙනවා. ඒ වගේම මිථුන ලග්න හැඟීම් සම්බන්ධ යම් වැඩි දියුණු වීම දැක ගන්න ලැබෙන ග්‍රහ ගෝචරයක් 2026 දී ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි මිථුන ලග්න හිමියන්ට ජීවිතයේ යම් බාධා එීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ණය තුරස්වීම වලට හසු වීමේ හැකියාවක් තියෙනවා. ලෙඩ රෝග සම්බන්ධයෙන්ුත් සතුරන්ගෙන් බලපෑම්. එතකොට මේ ජීවිතය ගෙන යද්දී යම් මා කිව් ආකාරයේ බාධක වලට මිථුන ලග්න හිමියන්ට 2026 වර්ෂයේදී මුහුණ පාන්න සිදුවෙන නිසා ඉතා කල්පනාකාරීව කටයුතු කිරීමෙන් ඒ ගැන සැලකිලිමත්ව වැඩි අවධානයක් යොමු කිරීමෙන් මේ වගේ මිදීමේ හැකියාවක් තියෙනවා. එතකොට මිථුන ලග්න හිමියන්ගේ මිථුන ලග්න හිමියන් සහකාරුවන් බලාපොරොත්තු වෙනවා නම්, සහකාරියක් බලාපොරොත්තු වෙනවා නම් ඉතාමත්ම මේ කාලය තමන්ගේ විවාහ ජීවිතයට විවාහ වෙන්න හොඳම කාලයක් බවට පත් වෙනවා. එතකොට සහකාරුවෙක් හෝ සහකාරියක් බලාපොරොත්තු වෙන මිථුන ලග්න හිමියෝ ඉන්නවනම් මෙන්න මේ 2026 අවුරුද්ද ඔවුන්ට මංගල යෝජනා මේනීමත. එතකොට ව්‍යාපාර කරන මිථුන ලග්න හිමියන් ඉන්නවනම්, කවුල් ව්‍යාපාර කරන මිථුන ලග්න හිමියන් ඉන්නවනම්, සමාජය සම්බන්ධ කටයුතු කරන මිථුන ලග්න හිමියෝ ඉන්නවනම්, ඒ වගේම කොටස් ව්‍යාපාර කරන මිථුන ලග්න හිමියෝ ඉන්නවනම් මෙන්න මේ කාලේ තමන්ගේ ව්‍යාපාරවල දියුණුව ලබා ගැනීමට 2026 අවුරුද්දේ මේ ගෝචරය වඩාත්ම සුබවාදී මඟ දැක්මක් පෙන්වලා තියෙනවා. ඒ වගේම තමයි මිථුන ලග්න හිමියන්ට සාමාන්‍යයෙන් උරුම හිමිකම් ලැබෙන්න තියෙනවා. ඒ වගේම යම් බාධක, ඒ කියන්නේ ඒ උරුම හිමිකම් වලට ඇති වූ බාධක තියෙනවා නම් ඒ දේවල් මේ අවස්ථාවේදී නැති වෙලා ගින් ඒ දේවල් ඉදිරියේදී මිථුන ලග්න හිමියන්ට ලබා ගැනීමේ භාග්‍ය මේ 2026 අවුරුද්දේදී ඇති වෙනවා. ඒ වගේම තමයි
තමන් කරන ආගමික කටයුතු වල යම් වැඩි දියුණුවක්, ඒ වගේම යම් වාසනාවක් උදාවීමක්, ඒ වගේම දුර ගමන් නැතිවීමක්, තමන්ට ආධ්‍යාත්මික ජීවිතය වර්ධනය කර ගැනීම හැකියාවක් වගේ දේවලු මිථුන ලග්න හිමියන්ට මේ ගෝචරයෙන් නැති වෙනවා. ඉතින් මිථුන ලග්න හිමියන්ට ඒ දේවල් ආධ්‍යාත්මික පැත්තෙන් කරන වැඩ කටයුතු සාර්ථක කරගන්න මේ ගෝචරයෙන් ඉඩපස්ථාරය ලබා දීලා තියෙනවා. ඉතින් ආධ්‍යාත්මික පැත්තෙන් යම් කිසි ශක්තියක් ලබා ගැනීමට මිථුන ලග්න හිමියන්ට 2026 අවුරුද්දේ තාමත්ම හොඳ කාලයක් බවට පත් වෙනවා. ඒ වගේ තමයි මිථුන ලග්න හිමියන්ගේ වෘත්තීය පැත්තෙන් චරිතය ගැන කතා කරනකොට තමන්ගේ වෘත්තිය මම හිතනවා ඉදිරි කාලයේදී තමන් බලාපොරොත්තු වෙන උසස් වීම වගේ දේවල් ලැබීමේ හැකියාවක් තියෙනවා. වෘත්තිය මාරු වීම හැකියාවක් තියෙනවා. ඒ මාරු වුණත් හොඳ තැන් වලට මාරු වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ප්‍රසිද්ධියක් ලැබීමේ හැකියාවක් තියෙනවා. කීර්තිනාමයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. වෘත්තියෙන් තමන්ට යම් අන් අයගෙන් කීර්ති ප්‍රශංසා ලැබීමේ හැකියාවක් තියෙනවා. වෘත්තිය වැඩි දියුණු වීමක් මිථුන ලග්න හිමියන්ට මේ 2026 අවුරුද්දේදී දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ආදායම් තත්ත්වය සහ ලාභ ප්‍රයෝජන ලැබීමේදී තරමක් දුරට බාධා එල්ලවීමේ හැකියාවක් තියෙන නිසා ඒ ගැන සැලකිල්ලෙන් වැඩ කරන්න. තමන් කරන වැඩ කටයුත්තට යම් බාධා එල්ලවීම නිසා කියන්නේ තමන්ගේ ආදායම් තත්ත්වය තරමක් දුරට අඩුවීමක් දැකීමේ හැකියාව තියෙන නිසා ඒ ගැන සැලකිල්ලෙන් වැඩ කරන්න. එතකොට මිථුන ලග්න හිමියන්ට වියදම් පාඩු පැත්තෙන් බලන කල 2026 අවුරුද්දේදී කළමනාකරණය හැකියාව උපරිමයෙන්ම මිථුන ලග්න හිමියන් පාවිච්චි කරන නිසා ලාභ අලාභ වලින් පාඩු වලින් බේරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මිථුන ලග්න හිමියන්ට මේ 2026 අවුරුද්ද සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.